back to my Ashura YouTube channel. ඉතින් අද කතා කරන්න යන්නේ ලස්සන වෙන රහසක් ගැන. ඉතින් මගේ YouTube channel එක subscribe කරේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් on කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවම notification එක ඔයාලට ඒ වෙලෙම දැනෙනවා. ඉතින් අද වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද මම කතා කරන්නේ saffron ගැන. ඉතින් saffron කියලා කියන්නේ ලස්සන වෙන්න තියෙන හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. හැබැයි මම මේ වීඩියෝ එකේදී saffron ගැන ඔයා දන්නේ නැති ගොඩාක් දේවල් ගැන කතා කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එන්න වෙනකම්ම රැඳිලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. saffron කියන එක ගත්තාම red gold ලෙස හඳුන්වන මේ saffron ලෝකයේ දැනට තියෙන මිල අධිකම කුරුබඩුව ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් saffron කියන එක ඇවිල්ලා Coffers Satilos කියන පුෂ්පයෙන් අරගන්න රේණු කියලා තමයි ගොඩාක් අය කියන්නේ. හැබැයි මේක රේණු නෙමෙයි, කලංකය සහ කීලය තමයි saffron ලෙස හඳුන්වන්නේ. ඉතින් ලෝකයේ මිල අධිකම කුරුබඩුව වෙන්න හේතුව තමයි මේක සම්පූර්ණයෙන්ම මිනි ශ්‍රමය යොදාගෙන සිදු කරන ක්‍රියාවලියක් නිසා. හරි, දැන් අපි බලමු saffron නිෂ්පාදනය කරන රටවල් මොනවාද කියලා. ඉතින් ලෝකයේ බොහෝ රටවල saffron නිෂ්පාදනය කෙරුවා 90% විතර saffron නිෂ්පාදනය කරන්නේ ඉරානයේ. ඉතින් ඒ වගේම තමයි 100%ක්ම මිනි ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන නිසා පරිසර සාධක සහ නෙලා ගන්නා ක්‍රමය ඒ වගේම ස්ටෝරේජ් කන්ඩිෂන් එක මත saffron වල තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. saffron මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම ISO 3632 තත්ත්ව සාධකයේ යටතේ saffron මිලදී ගන්නවා නම් ඔයාට ප්‍රමිතියෙන් ඉහළ ඒ වගේම ගුණාත්මක saffron මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ saffron නෙලා ගන්න ක්‍රමය පරිසර සාධක සහ ස්ටෝරේජ් කන්ඩිෂන් එක මත විවිධ තත්ත්වයන් වලට වර්ධ කරනවා කියලා මම කියවනේ. ඉතින් ඒ වගේ තමයි ISO 3632 කියලා කියන්නේ රසය සුවඳ අණුව ඉහළම තත්ත්වයෙන් යුතු saffron බවට සාතික කරපු saffron වලට. ඉතින් ඔයා saffron මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම තත්ත්ව සහතිකය ගැන බලන්න අමතක කරන්න එපා. මේ saffron වලට මේ වෙලෙදි ගොඩාක් අය ආදේශක යොදලා තියෙනවා. corn shield, අශ්වකෙඳි වගේ දේවල් යොදලා saffron වල ගුණාත්මක බව හානියට ලක් කරලා තියෙනවා. ඉතින් ඔයා saffron ගatti powder saffron ගන්නවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිලට ගන්න ඕන කරුණක් තමයි මේවල corn shield, අශ්වකෙඳි මිශ්‍ර කරලා තියෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි saffron කිලෝ එකක saffron කෙඳි 1,50,000ක් පමණ තිබෙනවා කියලා තමයි කියන්නේ. දැන් අපි බලමු saffron කොහොමද අපේ ස්කින් එකට benefit දෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයාලට acne තියෙනවා නම්, pimples තියෙනවා නම්, scars තියෙනවා නම් මේ හැමදේම නැවත ඔයාගේ මුණ තිබුණා වගේ ලස්සන කරගන්න saffron වලින් පුළුවන්. ඒ වගේම ඔයාලට sunburn තියෙනවා නම්, ඒ වගේම pigmentation ඇවිල්ලා තියෙනවා නම් මේවා ටිකින් ක්‍රමයෙන් අඩු කරගන්න saffron වලින් ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ ඉරිටේෂන් වෙලා තියෙනවා නම්, sunburn වෙලා තියෙනවා නම් මේ දේවල් වල saffron ගොඩාක් හොඳයි. ඉතින් අපි දැන් කතා කරමු saffron භාවිත කරන්න පුළුවන් විදි මොනවද කියලා. ඔයාට පුළුවන් බෙහෙත් බඩු කඩේකින් ගන්න සුදු හඳුන් කුඩු ස්වල්පයකට fresh milk ටිකක් එකතු කරලා saffron රේණු 5ක් එකතු කරලා ඒක ඔයාගේ මූණේ ආලේප කරන්න. ඒ වගේම ඔයාගේ අත්වල බෙල්ලෙත් ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම නැතිනම් fresh milk කෝප්පයකට saffron රේණු 5ක් එකතු කරලා පැය දෙකක් විතර බහලා තියලා ඒක ඔයාගේ ශරීරයේ මූණේ ආලේප කරන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න fresh milk යොදා ගන්නවා නම් ඔයාගේ සම oily skin එකක් වෙන්න බෑ. oily skin එකක් තියෙද්දි fresh milk එකතු කරගන්න එක සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නවා ඒගොල්ලෝ භාවිත කරන lotion එකකට saffron කෙඳි දාලා ආලේප කරන්න. ඉතින් මේක කෙටි කාලීනව ඔයාට result එකක් දුන්නා දීර්ඝ කාලීනව result ගන්න බැරි දෙයක්. මොකද මම එහෙම කියන්නේ ඔයා යම් කිසි නිෂ්පාදනයකට මේක එකතු කරනවා නම් ඒකේ ප්‍රතිඵලය තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. saffron රේණු වල තියෙන සාරය දවස් කිහිපයකින් නැති වෙලා යනවා. ඒ නිසා ඔයා නිෂ්පාදනයකට එකතු කරනවා නම් දවස් දෙකකින් දෙකට හෝ තුනෙන් තුනට අනිවාර්යයෙන්ම නිෂ්පාදනයට saffron එකතු කරන්න අමතක කරගන්න එපා. ඒ වගේම තමයි saffron drink එකක් විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. වතුර කෝප්පයකට saffron රේණු 3ක් 4ක් එකතු කරලා ඔයාට වහලා තියලා පාට වුණාට පස්සේ පානය කරන්න පුළුවන්. ඉතින් saffron වල ලස්සන gold color එකක් එනවා. ඒක ආවට පස්සේ තමයි ඔයා වතුර එක පානය කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් fresh milk එකකට saffron රේණු දාලා ඔයාට පානය කරන්න පුළුවන්. ඉතින් මද රසනේ fresh milk එකකට saffron රේණු දාන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ වතුර එකකට saffron රේණු දාලා බොනවා නම් මද රසනේ වතුර කෝප්පයකට saffron රේණු කෙඳි 4ක් විතර දාලා පානය කරන්න පුළුවන්. ඉතින් saffron වලින් එන result එක ගොඩාක් පුදුමාකාර ලස්සන gold skin එකක් දෙන result එකක් එන්නේ. ඉතින් මේ result එක හරියටම ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සතියේ දවස් 3ක් 4ක්වත් saffron drink එක පානය කරන්න ඕනේ. නැත්නම් saffron ආලේප කරන්නට ඕනේ.
දැන් අපි කතා කරමු අවොයිඩ් කාරණා ගැන. ඒ කියන්නේ ඔයා සැෆ්‍රන් පානය කරන්න හොඳ නැති අවස්ථා මොනවද කියලා. ඔයාට තියෙන උෂ්ණ අධික ශරීරයක් නම් ඔයාට සැෆ්‍රන් පානය කරන්න බෑ. මොකද සැෆ්‍රන් කියන්නේ ගොඩක් උෂ්ණ අධික දෙයක්. ඒ නිසා ඔයාට කොටින්ම සැෆ්‍රන් පානය කරන්න බෑ. ඒකට හේතුව තමයි සැෆ්‍රන් කියන්නේ ගොඩක් උෂ්ණ අධික දෙයක් නිසා ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට ගැහණු කට්ටියට ගත්තාම පීරියඩ් සීසන් එකේදී එයාට දැනෙන පේන් එක අඩු කරගන්න මේක හේතුවක් වුණත් ඔයාගේ ශරීරයේ ගොඩක් උෂ්ණ අධිකයි නම් පීරියඩ් සීසන් එකේදී ඔයාගේ පේන් එක වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මේක. මොකද ඔයාගේ ශරීරයේ උෂ්ණ වැඩි වෙන්න ඔයාට පීරියඩ් සීසන් එකේ දැනෙන පේන් එකත් වැඩි වෙන නිසා. අනිවාර්යෙන්ම උෂ්ණ අධික ශරීරයක් තියෙනවා නම් ඒ අයට සැෆ්‍රන් පානය කරොතින් එහෙම පිම්පල්ස්, ඇක්නි, ස්කාර්ස් වැඩි වෙන්න පුළුවන්, ඉරිටේෂන් වෙන්නත් පුළුවන්. ඒ නිසා උෂ්ණ අධික ශරීරයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ෆ්‍රෙෂ් මිල්ක් එක හෝ උෂ්ණයට පාලනය කරන්න පුළුවන් දේවල් එක සැෆ්‍රන් පානය කරන්න. ඒකත් සතියට එකපාරක් දෙපාරක් පානය කරොත් හොඳටම ඇති. නැත්නම් දිගටම පාවිච්චි කරන එකෙන් ඔයාට අතුරු ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ප්‍රෙග්නන්සි සීසන් එකේදී සැෆ්‍රන් පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඔයා අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් එහෙමත් සැෆ්‍රන් පාවිච්චි කරන්න එපා. මොකද සැෆ්‍රන් කියන්නේ උෂ්ණ අධික දෙයක් නිසා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒ මොකද දැනටමත් අම්මා කෙනෙක් නම් දරුවා මව් කිරි පානය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සැෆ්‍රන් බොන එකෙන් බලකින්න ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතිය අනුව වෛද්‍ය උපදෙස් මත සැෆ්‍රන් පානය කරන්න වග බලා ගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. සැෆ්‍රන් ගන්න පුළුවන් කොහෙන්ද, හොඳ තත්ත්වසාධිත සැෆ්‍රන් කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ හැම දෙයකටම රිප්ලයි කරන්න. එහෙනම් අද ලස්සන වීමේ රහස මෙතනින් අවසන් කරන්නේ නෑ. ආපහු වීඩියෝ එකකින් අරගෙන එනවා. එතකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සැෆ්‍රන් ගැන ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න නැති කියලා මම හිතනවා. ඒ වගේම වැළකෙන්න ඕන කාරණා වලින් වැළකී ඉන්න. අපේ සෞඛ්‍ය තත්ත්වය තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. සෞඛ්‍යයට වඩා ඉහළින් කිසිම දෙයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ගත යුතු දේ අරගන්න. එහෙනම් අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. බයි.